College YouTube channel. So, from today onwards, we are going to bring you different lessons from different levels. And this is our first lesson. And we have a friend with us. This is Senuji. Hi, Senuji. Hi, madam. Today, we are going to learn about two words, two magic words. What are these words? This, that. Yes. Today, we are going to learn about this and that. This is used in what kind of an occasion? Like neighbors. Yes, something which is very near. ඒ කියන්නේ මොකද්ද? near කියන්නේ මොකද්ද? අපිට ළඟ දෙයක්. ළඟ දෙයක්. ගොඩක් ළඟ දෙයක් ගැන කතා කරන්න අපි use කරනවා this. දැන් සෙනුජි මට කියන්න මේක මගේ ළඟද තියෙන්නේ දුරද කියලා? ළඟ. මගේ ළඟ තියෙන්නේ. ඒ කියන්නේ මේකට අපි use කරන්න ඕනේ This. this. This එක අපි කොහොමද pronounce කරන්නේ? spell this. T H I S. THIS එක තුනම හැදෙන වචන තමයි This. this. Okay. අපි හිතමු අපේ දුර තියෙන දෙයක්. දුර තියෙන්නේ මොකද්ද? අන්න කාර් එක. තේරෙනවද සෙනුජි ඔයාලට? ඔව් මට තේරෙනවා. ඒක තියෙන්නේ දුර. දුරට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? far. far කියන්නේ far තියෙන දෙයක් ගැන අපි කතා කරන්නේ අපි use කරනවා මොකද්ද වචනේ? that. that එක ස්පෙල් කරමු අපි. T H A T. T H A T එක තුනම that කියන වචනේ හැදෙනවා. that කියන්නේ දුර තියෙන දෙයක්. එකයි that එකයි use කරන්න පුළුවන්. එක දෙයක් ගැන කතා කරද්දි විතරයි. නේද සෙනුජි? ඔව්. yes. ඒකට මෙතන පෑන් ගොඩක් තිබ්බොත් එහෙම අපිට this එකයි that එකයි use කරන්න පුළුවන්ද? බැහැ. right. අපි හිතමු cat කියන වචනේ තියෙනවා. cat ඉන්නේ ගොඩක් ළඟ. cat ඉන්නේ ළඟ. එතකොට අපි use කරන්නේ thisද thatද? This. match කරලා පෙන්නන්න. yes, cat ඉන්නේ ළඟ නම් අපි use කරන්නේ this. right. කල් ගෙඩියක් තියෙනවා සෙනුජි ගොඩක් දුර ගහක. එතකොට අපි දුරට කියන්නේ far. apple ගෙඩිය දුර ගහක තියෙනවා නම් අපි මොකද්ද ගන්නෙ? thisද thatද? That. that තමයි use කරන්නේ. එතකොට දුර තියෙන එක දෙයක් ගැන කතා කරන්න අපි use කරන්නේ that. ළඟ තියෙන එක දෙයක් ගැන අපි කතා කරන්නේ use කරන්නේ this. හරි. අපි වාක්‍යයක් හදමුද සෙනුජි? okay. ළඟ තියෙනවා. මේ තියෙන්නේ පෑන. කොහොමද අපි කියන්නේ? This is a pen. එතකොට දුර තියෙනවා ගහක්. අපි කොහොමද කියන්නේ? That is a tree. හරි. ළඟ තියෙනවා pencil පෙට්ටියක්. මොකද අපි කියන්නේ? This is a pencil box. දුර තියෙනවා kite එකක්. කොහොමද අපි කියන්නේ? That is a kite. Okay. එතකොට දුර නම් that, ළඟ නම් this. දුර නම් that, ළඟ නම් this. Okay. බලන්න ඉන්න ඔයගොල්ලන්ට මේ පාඩම හොඳටම තේරුම් ඇති කියලා අපි හිතනවා නේද සනුජි? Okay. එතකොට අද අපි ඉගෙන ගත්තේ this, that, this, that. right. මේ රිවිෂන් පාඩම ආයෙත් අරගෙනකම් මයි සනුජි අදට ගිහින් එන්න. bye.